ඉස්සර ඈත අතීතයේ කසීරට බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඔය කාලේ බෝධිසත්වයෝ බරණසම සිටු පවුලක උපන්නා. වියපත්වෙද්දී ඔහුටත් සිටු තනතුරු ලැබුණා. චූල සෙට්ටි කියන නමින් ප්‍රසිද්ධ වුණා. ඒ කාලේ මොහු ඉතා නෝනිති කෙනෙක්. දවසක් චූල සෙට්ටිතුමා රාජකාරිය සඳහා රාජමාලිගේට යමින් සිටියා. පාර අයිනේ තිබුණ මීකුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා. මේන් බලාපල්ල මීකුණක් තියෙනවා. නුවන තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාාවක් පටන්ගන්ට මේකත් ඇති. හොඳින් මොලේ ඇතිව වැඩකළොත් මේකින්ම දියුණුවට පාරකපාගන්ට පුළුවනි කියලා පිටත් වෙලා ගියා. ඒ කතාව අහගෙන සිටිය පිරිස අතරේ ඉතා දුගී දුප්පත් කොළුවෙක් හිටිය. ඔහු මෙහිම හිතුවා. මේ චූල සෙට්ටිතුමා මහා නුවනැත්තෙක් හැටියටයි රට්ටු පිළිගන්නේ. මේ කතාව බොරුවක් වෙන්ට බෑ. මංකෝකටත් මේ මීකුණ අරගන්ට ඕන. මෙහිම සිතලා අර කොළුවා මීකුණ අරගෙන පාරි යද්දී එක් නිවසක බලල් පැටියෙක් කෑගසනවා. මොහු එතනට ගිහින් අර බලලාට මීකුණ දෙන්න කියලා ඊ නිවසියන්ට කිව්වා. ඔවුන් සතුට වෙලා ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් දුන්න. මොහු ඒ මුදලින් උක් පැණිමුලකුයි පොඩි හැලියකුයි ගත්තා. වනයට ගිහින් මල්නෙලාගෙනන මාලාකාරයන්ට උක් පැණි ටික දුන්න. හැලියෙන් පැනුත් දුන්න. එයින් ඔවුන්ගේ වෙහිස සංසිදුනා. ඔවුන් සතුටට පත් වුණා. ඒ සතුට නිසා ඒ හැමෝම මල්මිට ගානෙ දුන්න. ඔහු එදාම ඒ මල්මිටි විකුණා ගත්තා. පසුවදාත් උක් පැණී දියහැලියකුයි අරගෙන මල්වත්තටම ගිය. එදා සතුට වූ මල්වෙලින්දා බාගට නිලාගත් මල් අත්තගානි මොහුට දුන්න. ටික්ක දවසයිගේ. දැන් මොහුගේ අති කහවනු 8ක් තියෙනවා. පසුවදා සුළඟක් ඇවිත් රජවුයනී ගස්වලින් වියලි දරාතු ගොඩාක් බිම කඩා වැටුණා. ඔහු යන් පල්ලාට ගිහින් මෙහෙම කිව්වා. පින්වත, මේව ඔක්කොම මට දෙනවනම් මම මස්පස් කරලා උයන පිරිසිදු කරලා දෙන්න. ඔහුගේ ඊට අවසර ලැබුණා. එතකොට මොහු පොඩි දරුවන් සෙල්ලම් කරන තැනට ගියා. ළමයිනේ, ඔයාලා උක් පැණි බීලා සීතල පැන් වළඳින්ට ආසයිද? අනේ ඌ අපි හරි ආසයි. එහෙනම් මාත් එක්ක ඉන්න. ඉස්සෙල්ලාම මේ වැටිච්ච දරකෝටු ඔක්කොම එකතු කරගන්ට මට උදව් කරන්න. ඊට පස්සේ මම ඔයාලට උක් පැණි සීතල වතුරයි දෙන්න. ටික වෙලාවයි ගියේ. අර දරාතු සියල්ල උයන් දොරටුව අසල ගොඩගාගත්තා. එදා රජමැදුරී කුඹල්කරුවාට රජපවුලට වළං හදන්ට දරමදි වෙලා සොය සොයා යනවා. උයන් දොරටුව අසල ඇති මේ දර දැකලා මේ තරුණයාගෙන් ඒ දර සියල්ල කහවනු 1000කට මිලට ගත්තා. ඔහු එයින් උක් පැණි සමග වතුර දෙන්ට පහසුවට තවත් ලොකු භාජන 5ක් මිලට ගත්තා. නගරේ දොරටුව අසලින් එක් පැන්තලියක් තබා ගත්තා. තනමිටි ගෙන යන 500ක් වෙළෙන්දන්ට උක් පැණියයි වතුරයි දුන්නා. ඔවුන් හැමෝම මේ තරුණයාගේ මිත්‍රයන් වුණා. මිත්‍රයා, ඔබේ උක් පැණියයි වතුරයි නිසා අපේ වෙහෙස නිවුණා. අපෙන් මොනාද කෙරෙන්න ඕන? අනේ මිතුරනි, දැනට නම් මට අවශ්‍ය විශේෂ දෙයක් නෑ. මට ඕනකමක් වුණොත් කියන්න. එතකොට මට උදව් කරන්න. ඒ විදිහට මේ තරුණයා බිම්මාර්ගයේ වැඩ කරන අයයි ජලමාර්ගයේ වැඩ කරන අයයි සමග හොඳ මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. දවසක් බිම්මාර්ගයේ වැඩ කරන මොහුගේ යහළුවෙක් මොහුට හොඳ තොරතුරක් කිව්වා. අස්වෙලෙන්දෙක් අශ්වයන් 500ක් අරගෙන එනවා කියලා. එතකොට මේ තරුණයා අර තනකුල වෙලින්දන් ළඟට ගියා. මිතුරනි, මට අද ඔබෙන් උදව්වක් ඕන. අද මට ඔබෙන් එක් තනමිටිය බැගින් අවශ්‍යයි. ඒ වගේම මගේ තනමිටි විකිනිනකල් ඔයාලා තන විකුණන්න එපා හොඳේ. ඔවුන් දැඩි හිතවත්කම නිසා එයට කැමති වුණා. මොහුට තනමිටිය බැගින් දුන්නා. අස්වෙලින්දා නගරය පුරා තනකුල හොයනවා. එක තැනක විතරයි තියෙන්නේ. වෙන කොහේවත් නැහැ. මොහුට කහවණු 1000ක් ගෙවලා ඒ තනමිටි ගත්තා. ඊට දින කීපයකට පස්සේ ජලමාර්ගයේ වැඩ කරන කෙනෙක් මේ තරුණයාට තවත් තොරතුරක් කිව්වා. වරායට මහා නැවක් ආවා කියලා. එතකොට මොහු කහවනු 8ක් දීලා ඉතා අලංකාර රථයක් කුලියට ගත්තා. මහත් යස පිරිවරේ එක්ක වරායට ගියා. ඒ නැවියකුට ලස්සන මුද්දක් තෑගි දුන්නා. අලංකාර රෙදිවලින් ආවරණය වූ විශේෂ තැනක මොහු මහා වෙළෙන්දෙකුගේ ලීලාවින් වාඩි වෙලා හිටියා. බරණස වෙළෙන්දන් බඩු ගැනීමේ අදහසින් එතනට ආවා. එතකොට මොහු රඳවා සිටි මිනිසුන් ඒ වෙළෙන්දන් ළඟට ගොහින් මෙහෙම කිව්වා. මහත්තුරුණේ, ඔබට අද බඩු ලැබෙන එකක් නැහැ. මහා වෙළෙන්දෙක් ඇවිත් වේලාසනින් බඩුවලට අත්තිකාරම් ගෙවලා තියෙන්නේ.
කියලා ඒ වෙලින්දන්ව තුන්වෙනි දොරටුවෙන් කැඳවාගෙන මේ තරුණයා ළඟට ගෙන ගියා. ඒ 100ක් පමණ වෙලෙන්දෝ එක්කෙනා මොහුට කහවණු 1000 බැගින් දුන්නා. මොහු සමග මොහුගේ පිරිවර වශයෙන් නැවට ගියා. ආයමත් එක්කෙනාට 10 බැගින් දීලා ඒ බඩු අරගෙන දුන්නා. මේ අතරමැදි වෙළඳාමින් මොහුට කහවණු 2000ක ආදායමක් ලැබුණා. මොහු ඒ මුදලින් භාගයක් කහවණු 1000ක් රැගෙන චූලසිට්ටිතුමා බැහැ දකින්න ගියා. චූලසිට්ටිතුමා මෙහෙම ඇහැව්වා. "ඇයි දරුවෝ මෙතරම් විශාල මුදලක් මට ගෙනාවේ? මං ඔයාව කවුද කියලා හඳුනන්නේ නෑනි. සිටුතුමනි, මීට 4 මාසයකට පෙර මං නිකන් දිලිඳු කොළුවෙක්. එදා ඔබතුමා මහපාරී තිබුණ මීකුණක් දැකලා කිව්වා හොඳට උපාය නුවණ ඇති කෙනෙකුට දියුණු වෙනවා නම් මේ මීකුණත් ඇති කියලා. මං ඒක අහගෙන හිටියා. මං ඔබතුමාගේ වචනේ විශ්වාස කළා. ඒ මීකුණ තමයි මගේ මේ දියුණුවේ පළමු පියවර." චූලසිට්ටිතුමා මේ තරුණයා ගැන ගොඩාක් සතුටු වුණා. මේ වගේ දරුවෙක් වෙන කෙනෙකු සතු විය යුතු නෑ කියලා හිතලා තමන්ගේ දියණියක් සමග කසාද බන්දලා දුන්නා. ඒ මහා සිටු පවුලේ සියලු වස්තුවත්